ඔන්න ගෙනාවා සංසාරිනී බස් එක ට්‍රිප් යන බස් එක මං කිව්වා ඔන්න අනිත් බස් එක ගෙනගලා ඒක තමයි මේක. කලින් බස් එක 2 මිලියන් views කියලා තිබ්බා එක දවසක් ඇතුළත. පැය 24ක් ඇතුළත ලක්ෂ 20ක් බලලා තිබ්බා. දැන් ලක්ෂ 25ක් පැනලා ඇති. හැමෝම ඇහුවා මේවා හදන සුපිරිම වැඩ කවුද කියලා. අර කලින් පෙන්නපු එකත් මේකත් හදන එක්කෙනා දැවිල්ලා ඉන්නවා. එයාව පෙන්නන්නම් චුට්ටක් අගේ කරලා පෙන්නන්නම්. ඉස්සෙල්ලා අපි බස් එක ගැන බලලා ඉමු. මේ බස් එකේ නැති දෙයක් නෑ ට්‍රිප් යන්න වගේම හදපු එකක් තමයි. එතකොට මේකේ තියෙනවා මේ ලයිට් සිස්ටම් එක. ඔය ඔක්කොම මම තර ඔන්න ඔහොම බලාගෙන ඉන්න මෙතන ප්ලේයර් එකක් තියෙනවා බස් එකේ. ට්‍රිප් ගියාම සින්දු දාලා නටන්න ඕනේ. අපි බලමු සින්දුව ප්ලේ කරලා බස් එකේ ප්ලේයර් එකෙන්. ඔන්න ඔය වගේ. වැඩිම කරලා බලමු. ඔන්න ඔය වගේ බස් එකටම කැලපෙන සින්දුවක් දාලා බලද්දි ඒක ගතිය තියෙනවා. බලන්න මේ බාගේ තියෙන ලයිට් සිස්ටම් එක. ටින්ටඩ් එක මේ වීදුරු ඕන එකක් අරින්න වහන්න ඔක්කොම කරන්න පුළුවන් මේ වගේ. ඉතින් බලන්න රිම් කප් එතන බලන්න මේ පිටිපස්ස බලන්න ඇවිල්ලා ස්පොයිලර්ස් සංකේප ඔක්කොම ගහලා ඒ විතරම ඇත්ත බස් එක වගේම හදලා තියෙන්නේ. බලන්න බස් එකේ පිටිපස්සත් කොහොම ඇවිල්ලා මේ ස්ටිකර්ස් එහෙම මෙච්චර ලස්සනට ඇවිල්ලා තින්නේ කොහොමද කියලා එයා කතා කරද්දි තේරෙයි. එයාගේ කලාත්මක හැකියාව මේවට තියෙන හැකියාව ඔක්කොම එයා කැමති වුණේ කලින් බස් එක පෙන්නද්දී අපි සින්දු ස්ටොප් කරලිමු. එයා කැමති වුණේ කලින් බස් එක පෙන්නද්දී එයා කැමති වුණේ එයාගේ නම් ප්‍රසිද්ධ කරන්න ෆෝන් නම්බර් දාන්න. මම කිව්වා ඊට පස්සේ බලෙන්න එන්න මල්ලි ඔයාව පෙන්නන්න ඕනේ කියලා තකහණියක් නూరుේ ඉඳලාද ගෙන්න ගත්තා. දැන් බලමු අපි පොඩ්ඩක් එයාත් එක්ක කතා කරලා. එහෙනම් ඔන්න සුපිරි භාණ්ඩ දෙකම එක ළඟ තියලා තියෙනවා. මෙතනට අඩු මේවා හදපු එක්කෙනා. ඉතින් එන්න ලක්ෂාන් මාල් ස්ක්‍රීන් එකට වැඩි ජනමාධ්‍ය පෙනී ඉන්න කැමති නැති එක්කෙනෙක් බලෙන් කියලා ගෙන්න ගත්තේ නුවර කොල්ලා. මෙයා තමයි සුපිරි වැඩකාරයා. මල්ලි කියන්න මේ වගේ කලාත්මක හැකියාවක් එන්න මොනවද මේ සම්බන්ධ මොනවා හරි කරනවද මොනවද කරන්නේ? අයියා මේ සම්බන්ධව බිස්නස් එකක් මම කරන්නේ. මම කරන්නේ වාහන ස්ටිකර්. වාහන ඇත්ත වාහන ස්ටිකර් කරන එක. ඇත්ත වාහන ස්ටිකර්. ඒ කියන්නේ මේ බස් ඒ වගේ ඕන වාහනයක් ස්ටිකර් කරනවා. ස්ටිකර් කරනවා. හරි. ඒ කියන්නේ ඒ එක තියෙන හැකියාවත් එක්ක තමයි මේවටත් ඒ විදිහටම ස්ටිකර්ස් කරලා ලස්සනට ඩිසයින් කරලා මම කරන්නේ හොබියක් වගේ. හොබි එකක් විතර මේක කරන්නේ. අරක තමයි බිස්නස් එකනේ. ඔව්. ඒ කියන්නේ මෙයාගේ නම්බරෙත් ඔගේ මොකද්ද මල්ලි බිස්නස් එකේ නම? ලක්ෂාන් මහනුවරනේ. මෙයාගේ නම්බරෙත් දාන්නම් අපි බිස්නස් එකේ නම ලක්ෂාන් ආර්ට්ස්. මෙයාගේ ඇත්ත වාහන මේ වගේ මොඩිෆිකේෂන් කරන්නේ. මෙයාගේ ෆෝන් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් කමෙන්ට් එකක් දාන්නම් ඕන කෙනෙක්ට කන්ටැක්ට් කරගන්න පුළුවන් ඩිරෙක්ට්ලි. ඉතින් මේ බස් එක මගේ මේක වෙන කෙනෙක්ගේ අපේ විමෙත් මල්ලිගේ එන්න මල්ලි ස්ක්‍රීන් එකට මෙයාගේ තමයි මේ බස් එක. මෙයාට කියලා හදාගත්ත එක මේ තියෙන. ඉතින් මේ බස් එකට නම දැම්මේ ඔයාද? නම දැම්මේ මම අයියේ. ඩිසයින් එක පේන්ට් එක පාට දෙකෙන් ගහමු කියන අදහස් මොඩිෆයි කරන්නේ ඔක්කොම මෙයාගේ අදහස්. මේක 2023 අගෝස්තු ඉඳන් හදපු වාහනයක් අවුරුදු දෙකමාරක් වගේ. ඒකත් එක්කම අයියාගේ එකත් ලස්සනටම ඇවිල්ලා තියෙනවා. මං හිතුවටත් වඩා හොඳටම ඇවිල්ලා තියෙනවා. ඒක තනිකර දෙවිදියකට ඇවිල්ලා තියෙනවා නේ. ඒක දෙවිදියකට එකක් චාම් විදියකට එකක් මොඩිෆයි විදියකට වෙනස්ම විදියකට ලංකාවට මේකයි කියන්න පුළුවන් දෙකක් තියෙනවා වෙනස් විදිහේ දෙකක්. අනිවාර්යයෙන් විමෙත් මල්ලි තමයි ඉස්සෙල්ලාම අඳුරගත්තේ. ඊට පස්සේ තමයි මෙයාව අඳුරගත්තේ විමෙත් මල්ලි ආරා. ඉතින් අපි දෙන්නටම ලස්සනට මෙයා වැඩේ කරලා දුන්නේ කියපු විදිහටම දෙවිදියකට බස් දෙක ආයි එලකිරිසා නිකන් නූලට දශමන තිතට ඔක්කොම තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි මල්ලි අපිට මේ හදලා දුන්නාට. ඔයාගේ බිස්නස් එකට සුබ පතනවා ඉස්සරහට ගොඩක් දියුණු වෙන්න කියලා. ඉතින් ඔයගලන්ට ස්තුතියි වීඩියෝ එක බලන කට්ටියට ජය වේවා. දැකලා තියෙනවද පාරේ මේක RC චින්තනට හදපු ලේලන් බස් එක බස් වල දිගම මොඩල් එක මේක අඩි 3ක් විතර දිගයි. බස් එකේ ආකෘතිය මේක තහඩු වලින් හදලා තියෙන්නේ. ලංකාවේ ඉන්න සුපිරිම වැඩ එක මට හදලා දුන්නේ මේක. හදලා ගෙනල්ලාම දුන්නා ගෙදරටම බොහොම ස්තුතියි. ඉතින් මේකේ මේ ෂෙල් එක මේ දොරවල් අරින්න පුළුවන්. මේ ලයිට් සිස්ටම් එක බලන්න ඩබල් සිග්නල් දාලා තියෙන්නේ. ස්පොයිලර්ස් ගහලා තියෙනවා. මේ ඩීටේලින් මෙන්න මේ විදිහට ඔක්කොම තියෙනවා. බස් එකේ බලන්න මෙන්න මේ පැත්තෙන් එන්න ඇතුළත් පෙන්නන්නම් වෙනම වීඩියෝ එකක් අරගෙන. මොකද කැම් එක ඇතුළට දාලා ගන්න ඕන එක වෙනම. ඊට පස්සේ හොම් එකේදී මේ වීදුරු අරින්න වහන්න ඔක්කොම කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඔන්න බලන්න බඳ. ඒ කියන්නේ මගේ මේ ස්ටිකර්ස් ඩිසයින් කරලා ඒ විදිහටම ගහලා තියෙනවා. මෙන්න මේවා මේ විදිහට මේවා අරින්න පුළුවන්. මේ තමයි ස්විච් බෝඩ් එක තියෙන්නේ. අපිට ලයිට්ස් ඔන් ඔෆ් කරන්න පුළුවන්. ඇතුළේ එළියේ ඔක්කොම. ඊට පස්සේ මෙන්න මේ දොර ගාවට එන්න බලන්න පඩිපෙලේ තියෙන ලයිට් එකත් ඒ විදිහටම තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔහොම ඇවිල්ලා බලන්න මේකේ දොරවල් වහන්නත් පුළුවන්. වහලත් පෙන්නන්නම්. පිටිපස්ස බලන්න. පිටිපස්සේ ලයිට්ස් ටික මොඩිෆිකේෂන් ලයිට්ස්. දැන් මෙන්න ඩිකිය අපි වහමු. මෙන්න කාපට්ස් මේ මගේ ලෝගෝ එක මගේ RC චින්තනගේ නම ගහලා ඔක්කොම ගහලා මේ ලයිට්ස් බලන්න. යට සිග්නල් ලයිට්ස් ඔක්කොම. ඊට පස්සේ මෙන්න මේ පැත්තේ බඳ මේක බස් වල තියෙන දිග මොඩල් එක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ රිම් එක ඔක්කොම ඒ විදිහටම පිටිපස්සේ බොක්කු වැලවීල් එක ඒ විදිහටම රිම් එක ඩිසයින් කරලා තියෙනවා. මගේ ස්ටිකර්ස් මෙහෙම ගහලා තියෙනවා ලස්සන ඩිසයින් කරලා. ඊට පස්සේ මෙන්න මේ දොරත් ඇරලා බලමු අපි. ඉන්ටීරියර් බලන්න ඕන එක වෙනම කලාවක් ආයි ඉන්ටීරියර් එක්ස්ටීරියර් ඇත්ත බස් එකේ විදිහටම හදලා තියෙන්නේ.
බස් එකේ පිටිපස්ස බලන්න ඉස්සෙල්ලා මෙන්න මේ ලයිට්ස් දෙකකුත් තියෙනවා ලස්සනට ගහලා මගේ ස්ටිකර්ස් ගහලා තියෙනවා බලාගෙන ඉන්න ඉස්සරහට මෙන්න මේ ඉමර්ජන්සි ඩෝර් එක ඕපන් කරන්නත් පුළුවන් මේකේ ඒකෙන් බලන්න ඇතුළ පේනවද කියලා සීට්ස් වල ලස්සනට මගේ ලෝගෝ එක ඩිසයින් කරලා තියෙන හැටි අන්න ඒ වගේ ඉන්ටීරියර් ඩෙකරේෂන්ස් බලන්න බඳ මේ ස්ටිකර්ස් ගහලා තියෙනවා මගේ මේ නම් ගහලා තියෙනවා හැමතැනම ලස්සනට ලේඩන් බ්ලූ එක ඔරිජිනල් ලේඩන් බ්ලූ එක මේකට ගහලා තියෙන්නේ මේ ජීප්ස් එක ගැනත් කියන්න ඕනේ මේක 28500ක 55000ක මේ වගේ කලින් බැටරිස් ගොඩක් කටියට ප්‍රශ්නයක් කියලා තිබ්බා ඒ කියන්නේ මේ වගේ එන බැටරි එකෙන් කොහොමද මේවා එක දිගට පැයක් විතර පදින්න පුළුවන් මේ වගේ දැන් එක්ස්ට්‍රා බැටරිස් ගන්නත් තියෙනවා ඒ කියන්නේ එන බැටරියට අමතරව තව එක්ස්ට්‍රා බැටරිස් අපි ගාව තියෙනවා ගන්න පුළුවන් ඕන කෙනෙක්ට ඒ කියන්නේ අනිත් බැටරි charge වෙනකම් වෙන එකක් දාලා ඒකට පදින්නත් පුළුවන්. ඉතින් මේකේ කෑලි වෙන වෙනම බලන්න ඕනේ අපි වහලෙත් බලමු ඊට කලින් අපි ඉස්සෙල්ලා බලලෙමු ඇතුළ ඔන්න බලන්න ඔහොම බලාගෙන එන්න ඩ්‍රයිවිං දොර ගාවට එන්න දොරෙත් මගේ ලෝගෝ එක ගහලා තියෙනවා යා ලස්සනට අපි දොර ඇරලා බලමු දොර ඇරලා බලන්න ෆ්ලෝ බෝඩ් එක කොහොමද නිකන් ලේලන්ඩ් තහඩුව ඇතුළේ තියෙන ඩෑෂ් බෝඩ් එකේ ස්ටියරින් වීල් එක ඊට පස්සේ මෙන්න මේ හුඩ් එක ඩිසයින් කරලා තියෙන විදිහ බලන්න මගේ මේ ජීප් වල ස්ටිකර්ස් ගහලා තියෙනවා ලස්සනට බොහොම ස්තුතියි ඒවා ලස්සන මේ ඩිසයින් කරලා තියෙනවට මගේ ෆෝන් නම්බර් එක ඔක්කොම ගහලා තියෙනවා ඔන්න අපි බලමු බස් එක ඉස්සරහා දොරෙන් ඇතුළට නැගලා ෆ්ලෝ බෝඩ් එක තියෙනවා මෙන්න ලයිට් එක තියෙනවා මේ නිකල් වැටේ විදිහම තියෙනවා අපි දාමු ෆෝන් එක මෙන්න මෙහෙම ඇතුළට ඔන්න බස් එකේ ඇතුළ ලයිට්ස් ටික එහෙම පේනවද හුඩ් ලයිට් ටික වහලේ විදිහම ගහලා තියෙන ලයිට්ස් ටික සීට්ස් ටික ඔන්න ඔය විදිහට තමයි ඇතුළ තියෙන්නේ I think ලේලන්ඩ් බස් එක තව එකක් තියෙනවා මේ වගේ full modified අර ට්‍රිප් යන හදන්නේ full light ගොඩක් දාලා ඒ වගේ එකකුත් තියෙනවා ඒකත් ඉස්සරහට ගේන්නම් වීඩියෝ එකක් ඒකත් බලන්න එහෙනම් කොහොමද කියලා දැනට මේක